අපි ඇවිල්ලා තියෙන්නේ බුද්ධාගමට සුවිශේෂී වෙච්ච තැනකට. ඒ තමයි බීජිං වල තියෙන ලාම ටෙම්පල් එක. ඉතින් මේ බීජිං වල තියෙන ලාම ටෙම්පල් එක ගැන කතා කරොත් මේ චීනයේ බුද්ධාගම බිහි වෙන්න නැත්තම් පිටරටින් සම්ප්‍රාප්ත වෙන්න මේ බුද්ධාගම චීනයට මූලික වෙලා කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒක පාදක කරගෙන තමයි මේ චීනයේ තියෙන බීජිං වල තියෙන ලාම ටෙම්පල් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේක විශේෂයෙන්ම වැදගත් බුද්ධාගම මුල් බැසගත්ත චීනයේ ඒ ආගමික සංස්කෘතික වටිනාකමට ගොඩක් වටිනාකමක් දෙන ස්ථානයක් තමයි මේ බීජිං වල තියෙන ලාම ටෙම්පල් එක. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ බීජිං වල තියෙන මේ ලාම ටෙම්පල් එක බලන්න. ඉතින් මේ මගේ පිටිපස්සෙන් ඔයාලට පේන්නේ බීජිං වල තියෙන ලාම ටෙම්පල් එක. මේක හරි ලස්සනයි. මෙතනට එන පාරත් ඒ කියන්නේ කඩවීදියක තමයි මේ ලාම ටෙම්පල් එක පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ කඩවීදි බිහි වෙලා තියෙන්නේ පසුකාලීනව සංචාරක ආකර්ෂණයත් එක්ක තමයි මේ කඩවීදි ටික බිහි වෙලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන සංචාරක වටිනාකම තවදුරටත් වැඩි දියුණු කරන්න. අපි ඇතුළට ගිහිල්ලා බලමු මේ ලාම ටෙම්පල් එක කොච්චර ලස්සනද කියලා. යන් ඇතුළට. එතනින් තමයි ලාම ටෙම්පල් එක ඇතුළට යන්නේ. ඇතුළට යන්න පොඩි ටිකට් එකක් ගන්න ඕනේ. යුවන් 20ක වගේ පොඩි ටිකට් එකක් අරගන්න ඕනේ. ඒ වුණාට මොකක් හරි මිලිටරි ID එකක් හරි නැත්නම් විශේෂ මොන හරි ID එකක් හරි පාස් එකක් හරි තියෙනවා නම් මෙතෙන්ට ටිකටින් ඔෆිස් එකෙන් ටිකට් එකක් ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අපි දැන් මේ ටෙම්පල් එකට ආවා. මේ තමයි එන්ට්‍රන්ස් එක. පිටිපස්සෙන් ඔයාලට පේන්නේ ටෙම්පල් එකේ එන්ට්‍රන්ස් එක. ඉතින් මේ එන්ට්‍රන්ස් එකත් එහෙම හරිම ලස්සනයි එන්ට්‍රන්ස් එක. ඔයාලට පේනම ඇති මේ තියෙන එන්ට්‍රන්ස් එක ඇතුල් වෙන තැන. ඉතින් මාරම ලස්සනයි එන්ට්‍රන්ස් එක. එතනින් ඇතුළට ආවට පස්සේ ඉතින් ඒ වගේම තමයි මේ මෙතන තියෙනවා අපේ රටේ තියෙන බෞද්ධ කොඩියක්. මේ තියෙන්නේ ඔයාලට මේ පිටිපස්සෙන් පේන ඇති මේ තමයි අපේ රටේ තියෙන බෞද්ධ කොඩිය. ඉතින් මෙතන චීනේ හැම රටකම වගේ බෞද්ධ කොඩි ඒ වගේම බෞද්ධ දර්ශනයට ඒ අදාළ පිළිම ප්‍රතිමා වහන්සේලා ඒ සියලු දේම මෙතන ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඉතින් මටත් අභිමානයක් ලංකාව නියෝජනය කරන්න මෙතන ලංකාවේ බෞද්ධ කොඩියත් සංකේතයක් විදිහට මෙතන තියලා තියෙනවා. අපි තව ඇතුළට ගිහිල්ලා බලමු මේකේ ලස්සන කොහොමද කියලා. අපි දැන් මේ ලාම ටෙම්පල් එක ඇතුලේ ඉස්සරහට ඇවිදගෙන යන ගමන් ඉන්නේ. ඉතින් මේ හරි ඉස්සෙල්ලා කිව්වත් වගේ හැම රටකම වගේ බුද්ධ දර්ශනයට සම්බන්ධ ඒ දෙවිවරු සහ ඒගොල්ලන්ගේ කොඩි ඒ හැමදේම මෙතන ප්‍රදර්ශනය කරලා තියෙනවා මේ චීනේ ලාම ටෙම්පල් එකේ බීජිං වල තියෙන. ඉතින් ආයෙ පාරක් හම්බුණා මේ වලට පේනවා ඇති මෙතන නැවත අපේ රටේ බෞද්ධ කොඩිය මෙතන තියෙනවා. අපේ රටේ පන්සලකට ගියා වගේ තමයි මෙතන හැඟීමක් එන්නේ. ඒ විදිහටම තියෙන හඳුන් කූරු පත්තු කරලා ඒ වැඳුම් පිදුම් කරන විදිහවල් මේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ බුද්ධාගමට ලැබි ජන සමාජ කොට්ටාසයක් මේ චීනයේ ඉන්නවා. ඒ බුද්ධාගම අදහන ජන සමාජ කොට්ටාසයක් මේ චීනයේ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මේ විදිහට ඇවිල්ලා මේ වගේ පන්සල් මේ චීනයේ පුරාම තියෙනවා. ඒවට ඇවිල්ලා වැඳුම් පිදුම් කරන විදිහ මේ වගේ තැනකට ආපුවාම බලා ගන්න පුළුවන් අපිට.
මේක ඇතුලේ තියෙන බුද්ධ ප්‍රතිමාව තමයි මේ තියෙන්නේ. මේ තමයි මෙතන ආවතේව කරන කට්ටිය ඇවිල්ලා මේක තමයි මෙතන තියෙන බුද්ධ ප්‍රතිමාව. මිනිස්සු ඇවිල්ලා වැඳුම් පිදුම් කරන්නේ මේ බුද්ධ ප්‍රතිමාවට. ඉස්සරහට ඇවිදගෙන ආවා අපි. ඉතින් ඒ එනකොට මේකේ දිගින් දිගටම තියෙන්නේ ඉස්සරහට යන්න පන්සල්. ඉතින් ඒ පන්සල් වල එක එක බුදුදහම බුද්ධ දර්ශනයේ ශාස්ත්‍රූවරුන්ගේ පිළිම හදලා තියෙනවා ඉස්සරහට යද්දී. ඒ ඉස්සරහට යද්දී අපිට හම්බුණා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක්. එතෙන්ට ගිහිල්ලා බලමු. මම ඔයාලට පෙන්නන්නම් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් මෙතන චීනේ මේ බීජිං වල තියෙන ලාම ටෙම්පල් එකේ වන්දනාමාන කරනවා. මේ ලාම ටෙම්පල් එක ගත්තොත් එහෙම මේ ලාම ටෙම්පල් එකේ බිල්ඩින් ස්ට්‍රක්චර් එක ඇවිල්ලා ස්ට්‍රක්චර්ස් 4ක් හරි 5ක් හරි එකකින් තමයි මේ ස්ට්‍රක්චර්ඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හැම බිල්ඩින් එකකටම මේ වගේ තියෙන විහාරයකටම මේ නමක් දීලා තිනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි අර කලින් බැලුවේ ඇවිල්ලා ගෞතම බුදුරජාණන් වහන්සේ ඉන්න විහාරය ඇවිල්ලා මහා විහාර හෝල් කියලා තමයි මේගොල්ලෝ හඳුන්වන්නේ. ඉතින් ඒ වගේම මේ හෝල් දෙකක් අතරේ එක පැලස් එකක් තියෙනවා. ඉතින් මේ පැලස් තුනකුයි විහාර හෝල් දෙකකුයි එකතු වෙලා තමයි මේ ලාම ටෙම්පල් එක හැදිලා තියෙන්නේ. ඊට අමතරව මේක වටේට ටවර්ස් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හදලා තියෙන ස්තූප වගේ. ඉතින් ඒ ස්තූප වගේ හදලා තියෙන ටවර්සුත් එකතු වෙලා තමයි වටේට මේ මහා විහාර මේ ලාම ටෙම්පල් එක හැදිලා තියෙන්නේ. මේ තමයි මේ ලාම ටෙම්පල් එකේ තියෙන අවසාන විහාරස්ථානය. නැත්තම් ඒ විහාර මන්දිරේ. ඉතින් මේ විහාරස්ථානයේ ඒ කියන්නේ මේ ලාම ටෙම්පල් එක දිගේ ඇවිදගෙන යනකොට අපිට ඇත්තටම දැනෙනවා මේ බුද්ධ දර්ශනයත් එක්ක තියෙන චීනයේ තියෙන බැඳීම. ඉතින් අපි මේක දිගේ ඇවිදගෙන ආවා විහාරස්ථාන ගොඩක් පහු කරගෙන. ඉතින් මේ ලාම ටෙම්පල් එක අවසානයේ
මෙතනින් ඉස්සරහට වැටෙන්නේ සිච්චායි කියන ලේක් එකට. ලේක් එකත් එක්ක ඉන්ටර්නැෂනල් පොඩි පාක් එකක් තියෙනවා ඩොන්ෂෙන් පාක් කියලා. අන්න ඒකට තමයි මේ ලාමා ටෙම්පල් එක දිගේ නෝත් එන්ට්‍රන්ස් එකෙන් ආවහම එහා පැත්තෙන් එළියට වැටෙන්නේ. ඉතින් දැන් ටිකක් රෑ වෙලා ඒ වගේම සීතලත් වැඩි වීගෙන එනවා. ඉතින් දැනට මේ ගමන නවත්තන්න කියලා තමයි අපි බැලුවේ. හෙට යන්න හිතන් ඉන්නවා අපි යුනිවර්සල් ස්ටුඩියෝ එකට. ඉතින් යුනිවර්සල් ස්ටුඩියෝ එක ඇවිල්ලා ඒක වෙනම අත්දැකීමක්. ඒක ඊළඟ වීඩියෝ එකෙන් එහෙනම් හම්බ වෙනකන් ගිහින් එන්න.